සේනකයට නම් ගානක්වත් නැහැ. ඔහේ කතා කර කර ඉන්නවා. අද නම් සංසලාගෙන් බැනුම් ගන්න වෙනවා. හොඳටම බරක් වෙයිනේ. දර්ශනි. අර බලන්න වරුගේ මූණේ ඇති. ඒ සේනක? ඕම ඉතියට දැන් ඔය මල අතේ තියන් ඉන්නේ. මල අතේ තියන්? ඇයි? ඇයිද උඩුගේ කෙල්ල බලන්න යන්න වෙන්නේ නැහැ දැම්ම? එහෙනම් ඉතින් අපි යන් සේනක. පවුනේ. පව්? ඒ අපි දෙන පව් නැද්ද? අපි දෙන අම්මනේ තුඟ කාලෙකින්. ඔන්න ඊට උදෙන් ටිකක් කියලා. සේනක, ඔය යාළුවා තරහ වෙයි. තරහ වුණා මට මොකද? ඕන හරි නරකයි. නරකයි. නරකයි නේද කියලා හොඳ එකක් හොයගන්න. ඔය කිව්වේ ඉතින් මේ එපාන යනවා කිසි ප්‍රශ්නයක් නැහැ. බලෙන් එල්ලලා එන්න උමන